ටික ඔක්කොම සුද්ධ කරගෙන ඉවරයි. සැකිල්ල ඇදුවා මෙන්න මේ විදිහට තමයි සරුංගල දින්නේ. යම්මුඩ දිනවා ඉතින්. සුද්ධ කරගත්ත පොල් කුරු ටික විදිහට දෙකක් එකට කරගත්තා. ඉතින් වල තල් කුරු ගන්නවා නම් තනි කුරු ගන්නත් පුළුවන්. ඉතින් සරුංගලේ බැද ගන්න තමයි තියෙන්නේ. දැන් බැදගෙන බලමු සරුංගලේ කොහොමද එන්නේ. guys ඉතින් අපි මේ විදිහේ මුදුක් කුරු දෙක ගහගෙන ඉවරයි. දැන් ඉතින් අපිට තියෙන්නේ බැද කුරයි මෙතන කුරේ බැද ගන්න විතර. නැති guys මොනවටක් කට්ටියත් වහිනවා. මේ විදිහට හදාගෙන සරුංගල වල මේ විදිහට තියෙන කොන් හතරෙන් දැන් නූල් ලවා ගන්න විතර තියෙන්නේ. දැන් නූල් ලවාගෙන බලමු අපි. guys ඉතින් අපි සරුංගල අලවන්න යන්නේ. ඉතින් තුන්නු දා ගන්න ඕනේ මෙතනිනුයි අරගෙන මෙන්න මෙතන නූලක් බදලා මේ විදිහට තමයි තුන්නු දා ගන්න ඊට නැට්ටකට ගහන්න වෙලා මේ කොනයි එකටකට ගහලා මේ විදිහට එකක් හදා ගන්න ඕන. guys දැන් හොඳටම රෑ වෙලා තියෙන්නේ. දැන් අපි සරුංගල යවන්න වෙනද දැන් නම් හෙටට තමයි අපි යවන්නේ. ඉතින් වීඩියෝට subscribe කරන්න, like කරන්න, comment දාන්න. අපේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.